කොහෙද මේ අපේ අම්මා දුවන්නේ? හොරෙන් ගේකටවත් පනිනවද? නෑ මේක මේ අපේම ගෙයක් තමයි. මං අවුරුදු 22ක් ජීවත් වෙච්ච ගේ තමයි මේ තියෙන්නේ. මේ ගෙදරට ආවට පස්සේ අපිට එහෙට යන්න බැරි වුණානේ. ඉඳලා හිටලා ගියාට එහෙම සුද්ධ පවිත්‍ර කරන්නේ නැහැ. අන්තිමට කුස්සිය තිබුණේ මැටියෙන්. ඉතින් කුස්සිය කැඩලා ගිහිල්ලා මේ පැත්තේ දොර හොරු ගලවලා ඉතින් කිසිම දෙයක් නැහැ. ඒක අර මාමා කෙනෙක් එනවා කියලා කිව්වා ටික දවසකට ඉන්න. මොකද එයාගේ ගෙදර වහල ගහ ගන්න එක. ඒ නිසා ඉතින් අම්මා මේ සාලේ දොර තිබ්බා. මේ පැත්තට දොරකුත් ගිහින් උන්න හයි කරගන්න කියලා. ඉතින් එයා ඇවිද්දි කියලා බලන්න තමයි අපි ගියේ. කොහොම හරි අපි යනකොට එයා ඇවිල්ලා සාලේ දොර ගලවලා තියලා එයා කොහෙද හරි ගිහිල්ලා. ඊට පස්සේ ඉතින් අපි ඉඳලා තේරුමකුත් නැති හින්දා අම්මයි මායි පොඩ්ඩක් ඉතින් හිටියා බලන්න. ඉඳලා තේරුමක් තිබුණේ නැහැ. මම ආවේ නැහැ. ඊට පස්සේ ඉතින් අම්මයි මායි එහෙමම ගියා. ඒ ළඟ ගෙදරකට අපි අඳුරනවා එදා ඉඳන්ම අපි ආශ්‍රය කරන එක ගෙයක් තමයි ඒක. ඒ ගෙදර නැන්දම් හරි හොඳයි. පේනවනේ ඉතින් අපේ ගෙදර ලයිට් පවා ගැලවිලාද ගලවලාද මොනවා වෙලාද කියන්න දන්නේ නැහැ. රාජතුන් මෙච්චර හොඳ පාර අයිනක ගෙයක් තියාගෙන අපි මේකේ කන්දක් බඩ ගන්නවනේ. මම ඉතින් මේ නන්දලා ගෙදරට ආවා. මේ බත් රඹුටන් ගහක් තියෙනවා. අයියා රඹුටන් කඩනවා. ඉතින් මටත් ඉතින් රඹුටන් හම්බුණා. ඉතින් මම ඉතින් සාන්ත දාන්ත විදිහට ඉඳගෙන ගෙනත් දෙන රඹුටන් ටික කෑවා. ඒ කාලි ඉවරලා එහෙමම පල්ලට බැස්ස ලොකු අම්මලා ගෙදරට මේ ඉතින් අපේ නංගි කෝලම තමයි ඉතින්. එයා හරිය කැමති හුරතල් වෙන්න. මොකද අපේ නංගිලා සාමාන්‍යයෙන් සත්තු හැදුවට පුතා ඉන්න හින්දා වෙන්න ඕනේ. නැත්නම් එයා හරිය ආදරේ සත්තුන්ට මේ සත්තුන් ආමලා කවලා කොලා බෙහෙත් දීලා විටමින් දීලා ඒ කරනව ඇරෙන්න එයාලව හුරතල් කරන්න යන්නේ නැහැ. පොඩි එක්කෙනත් එක්ක බෑ කියලා. ඉතින් මම ගියාට පස්සේ ඉතින් මෙයාට ඉතින් හරි ජොලි ඉතින්. හරිගම වදයක් දුන්නේ මට. ඊට මෙයාව මෙල්ල කරගන්නවට අන්තිමට කෝට්ටකුත් ගන්න උනා. පව් ඉතින් අහිංසක සත්තු ඉතින් ඒ වුණාට ඉතින් යාට ඉතින් නංගිලා කිසිම අඩුවක් කරන්නේ නැහැ. උනාට ඉතින් අර සත්තු හරි කැමතිනේ හිවතල් වෙන්න. මිනිස්සු වගේම තමයි ඉතින් ඔය පේන්නේ නැද්ද? අන්තිමට මාව කෙලවලින් ආවලා ඕක ඉවරයක් කළේ. මම මේ වොයිස් එක මේ වීඩියෝ එකට වොයිස් කරනකොට මෙහෙට හොඳටම වහිනවා. ඒ නිසා ඒ ගැන වැඩි හිතන්න එපා. රිද්දනවානේ. රිද්දනවා මට. එයා කොට රිද්දනවා. ලෝකණියක් මෙන්න ලොකු අම්මේ මෙයා මට ඉන්න දෙන්නේ නැහැ කරදර කරනවා. අන්නිනවා අම්මා කෝට්ටක් කරා. ඒ කෙලත් ගානවා ඇඟේ. මේ කොටක් තියෙනවා.
දැන් මං වටලප්පන් හදන්න යන්නේ. සීනි වලින් තමා හදන්නේ හකුරු දාන්න නැතුව. ඉස්සෙල්ලාම සීනි චුට්ටක් දාගෙන ඒක කැරමල් කරගන්නවා. ඊට පස්සේ ඒකට වතුර චුට්ටක් දානවා. ඊට පස්සෙත් තව පැන් රහ එන්න තව සීනි එකතු කරනවා. ඊට පස්සේ ඒකට මොනවද එකතු කරන්නේ? කරාමු නැටි, එතනින් ගියම කුරුඳු කුඩු දානවා. ලුණු කුඩු චුට්ටික් දානවා. ඊට පස්සේ කලවම් කරනවා සීනි ටික දිය වෙනකන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට නෑ කැමති ප්‍රමාණයකට පොල් කිරි දාලා ඒක පැත්තකින් තියලා මං ගත්තේ බිත්තර 3යි. මේකට ඔයාලා කැමති විදිහට බිත්තර ගන්න. ඊට පස්සේ බිත්තර දෙකත් හොඳට බිත්තර 3 හොඳට ගසා ගන්න. ඊට පස්සේ ඒකට අපි පොල් කිරි දාලා හදාගත්තු සීනි ඒක මේකට දාලා තව චුට්ටක් මික්ස් එකෙන් ගහගන්න ඕනි. ඊට පස්සේ ඒක ලිපේ තියන්න පුළුවන්. ඒ කියන්නේ වාෂ්පයෙන් තම්බන්න පුළුවන් භාජනයකට දාගන්නවා. මං ඉස්සෙල්ලා දාගත්තු එක ස්ටීමරේ ඇතුළට දාන්න බෑ. ඒ නිසා කොහොම වෙන එකකට දාගත්තා. දාලා ලිපේ තමා තිබ්බේ. රයිස් කුකර් එකේ තියන්න විදිහක් තිබුණේ නෑ. ඒකේ බත තිබිච්ච නිසා. වාෂ්පයෙන් තම්බලා ෆ්‍රිජ් එකේ තියලා පැය 2කට විතර පස්සේ තමයි මේ හරිම රසයි කියලා වැඩක් නෑ දිව්‍ය ලෝක රහක් එන්නේ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. බයි බයි.